යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මැද්දේ යුද්ධය රුසියාව අභ්‍යන්තරයට ළඟා වීම සමග රුසියානු ආර්ථිකය හා ව්‍යාපාර අවධානමකට ලක් වෙමින් ඇතැයි වාර්තා කර තිබෙනවා. මේ දක්වා රුසියානු තෙල් පර්යාන්ත වෙත එල්ල වූ ප්‍රහාර මගින් රුසියාවේ ඉන්ධන සැපයුම් අර්බුදයක් මතු කර තිබුණද එය මේ වන විට සිල්ලර වෙළඳාම දක්වා පැතිර යමින් ඇති බවයි වාර්තා කර ඇත්තේ. යුක්‍රේන ඩ්‍රෝනයානා දින කිහිපයක් ඇතුළත රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළෙන්දා වන වයිල්ඩ්බෙරි සතු ගබඩා කිහිපයකට පහර දී ඇති අතර එය කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් අවධානමකට ලක් කර තිබෙනවා. තෙල් ගබඩා සහ පිරිපහදු වලට මාස ගණනක් පුරා පහර දීමෙන් අනතුරුව රුසියානුවන් හමුදා උපකරණ මිලදී ගැනීමට භාවිත කරන සැපියුම් මධ්‍යස්ථාන ඉලක්ක කිරීම ආරම්භ ඇති බවයි යුක්‍රේන හමුදා නිවේදනය කළේ. මෙමගින් අන්තර්ජාල වෙළඳපළවල් මත යැපෙන දහස් ගණනක රුසියානු අලෙවිකරුවන් කලකිරීමට පත් කර ඇති අතර වසර 4මාරකට ආසන්න කාලයකට පසු යුද්ධය රුසියාවට පැමිණ ඇතැයි විශ්වාස කරන බවද රුසියානු වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. සති අන්තයේ යුක්‍රේනය වයිල්ඩ්බෙරි වෙත එල්ල කළ පළමු ප්‍රහාරයේදී මොස්කෝවෙහි නැගෙනහිරින් පිහිටි එලෙක්ට්‍රාස්ටල් සහ ටැම්බෝව් කලාපයේ කොටොවස්කී ගබඩා ඉලක්ක කර තිබුණා. එහිදී සේවකයන් 7 දෙනෙකු මිය ගිය අතර ඩොලර් බිලියනයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වූ බවයි අනාවරණ කළේ. ඩ්‍රෝන නිෂ්පාදන සහ නවීන උපකරණ සඳහා අනුමත සංරචක සැපීමට භාවිත කරන ප්‍රධාන සැපියුම් පහසුකමක් ලෙස යුක්‍රේනය මෙම මධ්‍යස්ථාන හඳුන්වනවා. සටන් බිමේ සිදුවන පසුබෑම් මැද්දේ පවා යුක්‍රේනයේ දිගුදුර ඩ්‍රෝන් ව්‍යාපාරය රුසියානු සැපියුම් මාර්ග සහ බලශක්ති පහසුකම් වෙත අඛණ්ඩව පහර දෙන බවයි BBC වාර්තා කළේ. එමගින් රුසියාවට ඈඳාගත් ක්‍රයිමියාවට සැපියුම් කපා හැර රුසියාව පුරා ඉන්ධන හිගයක් උත්සන්න කර තිබෙනවා. ගබඩා ප්‍රහාරයට පෙර සිටම රුසියානු ව්‍යාපාර අඩාල වී තිබුණද මේ වන විට අවදානම වේගෙන් ඉහළ යන බවයි දැනුම් දී ඇත්තේ. රුසියාවේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනයෙන් 90%ක් වයිල්බෙරි සහ එහි ප්‍රතිවාදියා වන ඕසෝන් භාවිත කරන බව ඇස්තමේන්තු කර තිබෙනවා. වෙළඳසැල් නොමැති බොහෝ දුරස්ථ ස්ථානවල රුසියානුවන් ඇඳුම් පැළඳුම් වල සිට ගෘහ උපකරණ දක්වා මෙම සමාගම් දෙක මත යැපෙන බවයි අනාවරණ කළේ. කෙසේ වෙතත් හමුදා සැපියුම් සඳහා මෙම අන්තර්ජාල වේදිකා භාවිත කරන බවට එල්ලවන චෝදනා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්ධන හිගිය සහ සැපියුම් අර්බුද මැද්දේ වසර ආරම්භයේ සිට රුසියානු ව්‍යාපාරවලට බලපෑම් එල්ල වී තිබුණා. අවදානම් මැද්දේ රුසියාවේ වැට් බද්ද 20% සිට 22% දක්වා ඉහළ ගිය අතර ආරක්ෂාව සඳහා අමතර අරමුදල් වෙන් කරමින් ව්‍යාපාර සඳහා බදු සහන අහෝසි කර තිබෙනවා. මේ හේතුවෙන් වසරේ පළමු කාර්තුවේදී රුසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් 2,90,000ක් පමණ වසා දමා ඇති බවයි රුසියානු රාජ්‍යයේ වාර්තා උපුටා දක්වමින් අනාවරණ කර ඇත්තේ. රුසියානු තෙල් හා ගෑස් ආදායම පසුගිය කාලයේ 23%කින් පහත වැටී ඇති බවත් එමගින් ආර්ථිකය ක්‍රමෙන් අර්බුදයකට ඇද දමනු ඇති බවත් පුරෝකථනය කර තිබෙනවා. රුසියාව අතීතයේ රැස් කරගත් දැවැන්ත මූල්‍ය සංචිත රඳවාගෙන ඇතත් ඉදිරි තත්ත්වයන් වෙනසකට ලක් වී හැකි බවටයි අනතුරු වඟවා ඇත්තේ. කළුමුහුදේ රුසියානු සෙවණැලි බලකායේ නෞකා ප්‍රහාරයට ලක්ව ගිලී යමින් ඇති බැවින් මෙම තත්ත්වය උත්සන්න වී හැකි බවද පෙන්වා දී තිබුණා. තාවකාලික අර්බුදකාරී තත්ත්වයක් පවතින බව රුසියානු ජනපතිවරයා පිළිගෙන ඇති අතර එය කඩිනමින් විසඳුණු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙම අර්බුද මැද්දේ රුසියානු ජනාධිපතිවරයා විවේචනය කළ සමීපතමින් කිහිප දෙනෙකුද දැනටමත් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා කර තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.